අලුත්ම තොරතුරු දැනගන්න ගොසිප් විත් හිමාපිව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඉතිං හොරණ බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් භාරයේ පසුවෙච්ච එහි හිමිකරු අද දිනේදී කියන ජුනි 11 වෙනිදා අප මත මුදාහරින්න හොරණ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය කරලා තියෙනවා. ඉතිං සැකකරු අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර ඔහු වෙනුවෙන් නීතිඥවරු පෙනී ඉඳලා තියෙනවා. ඉතින් මෙහිදී නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය රුපියල් ලක්ෂයක මුදල් ලැබයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහරින නියෝග කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ සැකකරුගේ විදේශ ගමන් තහනම් කරලා තියෙනවා. ඒ වගේම මේ නඩුව නැවත වාරයක් 25 වෙනිදා කැඳවන්න නියමිත වෙලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි තොරතුරු තියෙන. ඉතින් හැමෝම හඳුරන ලොකු අයියා. ඉතින් ලොකු අයියට අප හම්බ වෙලා තියෙනවා. ඉතින් ලොකු අයියට අප හම්බ වෙනකන් සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙක් බලාගෙන හිටියා ඔහුට ආදරය කරන, ඔහුගේ වැඩවලට ගරු කරන පිරිසක්. ඉතින් ඔවුන්ට නම් මේක ගොඩක් සුබදායී ආරංචියක් වේ. ඉතින් ඉදිරියටත් තොරතුරු අරන් එන්න බලාපොරොත්තු වෙමින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් කරන්න. ඉදිරියටත් මෙවැනි දේවල් දැනගන්න දැන්ම gossip with hima channel එක subscribe කරන්න. එහෙනම් නැවත වාරයක් අලුත් වීඩියෝවක් අරන් එන්නම්. එතකන් හැම දිනාටම සුබ දවසක් වේවා.